ආයුබෝවන්. ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කටක ලග්න හිමියනි, මැයි 11 වනදායින් ආරම්භන මේ සතිය ඔබට ඉතාමත් තීරණාත්මක සතියක්. විශේෂයෙන්ම සතිය මැදදී ඔබේ ජීවිතයේ මෙතෙක්කල් විසඳාගත නොහැකි වූ ගැටලුවකට නොසිතූ අයුරින් විසඳුමක් ලැබීමට නියමිතයි. ඒ වගේම සතිය අගදී සිදුවන එක්තරා විශේෂ ග්‍රහමාරුවක් ඔබේ ධන වාසනාවට ඍජුවම බලපාන ආකාරය ගැන මම මේ වීඩියෝව අවසානයේදී පවසනවා. ඒ නිසා වීඩියෝව අවසානීය දක්වාම රැඳී සිටින්න කියලා මම ඔබට ආරාධනා කරනවා. මුලින්ම අපි බලමු මේ සතියේ පොදු ග්‍රහ ගෝචරය කොහොමද කියලා. සඳු ග්‍රහයාගේ ගමන සහ අනෙකුත් ප්‍රධාන ග්‍රහයන්ගේ පිහිටීම අනුව කටක ලග්න හිමි ඔබට මේ සතිය මිශ්‍ර ඵලදායී සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකියා සහ ව්‍යාපාරාංශය ගැන බැලීමේදී සතියේ මුල් දින කිහිපය තුල ඔබට රැකියා ස්ථානීය යම් පීඩනයක් දැනෙන්නට පුළුවන්. ඔබ කරන වැඩ කටයුතුවලදී ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඔබේ දක්ෂතාවයන් ඉහළ නිලධාරීන්ගේ ඇගීමට ලක්වන අවස්ථා යෙදෙනවා. ව්‍යාපාරිකයන්ට නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වුවත් ඕනෑම ලියකියවිල්ලකට අත්සන් කිරීමට පෙර දෙවරක් සිතා බැලීම නුවණට හුරුයි. ආර්ථික තත්ත්වය ගැන කතා කරන විට මේ සතියේ අනපේක්ෂිත වියදම් කිහිපයක් යෙදෙන්නට ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතයේ අලුත් වැඩියාවන් හෝ පවුලේ සමාජිකයෙකු වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවිය හැකියි. කෙසේ වෙතත් සතියේ මැදභාගයෙන් පසුව අත්හිටුවා තිබූ මුදල් ප්‍රමාණයක් නැවත ලැබීමට වාසනාව පවතිනවා. ආදරය සහ පවුල් ජීවිතය දෙස බලීමේදී කටක ලග්න හිමියන්ට ඉතාමත් ප්‍රීතිමත් කාලයක්. සහකරු හෝ සහකාරිය සමග පැවති සුළු ෆුළු මතභේද දුරු වී එකිනෙකා කෙරෙහි විශ්වාසය තහවුරු වන සතියක් මෙය. අවිවාහක අයට නව සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබ දක්වන උනන්දුවට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇති. සෞඛ්‍ය තත්ත්වය ගැන විමසීමේදී මේ සතියේ උදරාබාධ හෝ පපුවේ සෙම තත්ත්වයන් පිළිබඳව තරමක් සැලකිලිමත් වන්න. අධික කාර්යබහුලත්වය නිසා මානසික ආතතිය ඇතිවිය හැකි බැවින් කෙටි විවේකයක් ගැනීම සහ ආගමික වතාවත්වල නිරත වීම ඔබට සහනයක් ගෙන දෙවි. අධ්‍යාපන කටයුතුවල නිරතවන දූදරුවන්ට මේ සතියේ මතක ශක්තිය සහ අවධානය ඉහළ මට්ටමක පවතිනවා. තරංග විභාගවලට පෙනී සිටින අයට ජයග්‍රහණාත් වන සතියක්. දැන් අපි බලමු වීඩියෝව ආරම්භයේදී මම කිව්ව ඒ විශේෂ රහස කුමක්ද කියලා. මැයි මාස 14 වනදා සිට සිකුරු ග්‍රහයාගේ බලපෑම කටක ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායී ලෙස බලපානවා. මෙතෙක්කල් ඔබ බලාපොරොත්තු වූ වාහන සිහිනයක් හෝ දේපල සම්බන්ධ ගැටලුවක් තිබුණේ නම් ඒ සඳහා මඟ පෑදෙන සතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. සතියේ අගභාගයේදී ලැබෙන හදිසි වාසනාව ගැන දැඩි අවධානයෙන් සිටින්න. ඔබේ මේ සතියේ වාසනාවන්ත වර්ණය වන්නේ සුදු පැහැයයි. වාසනාවන්ත අංකය අංක 2. ඔබ වැදගත් වැඩකටයුතු සඳහා නිවසින් පිටත්ව යන්නේ නම් සුදු පැහැති ඇඳුමක් ඇඳීමෙන් ඔබේ සාර්ථකත්වය වැඩි කරගත හැකියි. ඉතින් මේ වගේ වටිනා ජ්‍යොතිෂ්‍ය තොරතුරු දිනපතා දැනගන්න ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනයත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. කටක ලග්න හිමි ඔබට මේ සතියේ ජයග්‍රාහී සතියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.